ඔබ දන්නවා ඉන්දියාවේ දළදා වහන්සේ ලංකාවට වඩම්මවන්නට කලින් එක මිසදිටු රජෙක් මේ දළදා වහන්සේ ඇස් දෙකෙන් දැක්කා. එතකොට මිත්‍යා දෘෂ්ටික බමුණ කීවා මේ දළදා වහන්සේ පෙළහර පාන්නේ නැහැ කියලා. කීවා මේ උපාසකවරු සංඝයා කිව්වා නෑ නෑ මේ දළදා වහන්සේ පෙළහර පානවා. ඒ පිරිස එකතු වෙලා දළදා වහන්සේ වැඳලා බුදුගුණ කියන්න පටන් ගත්තා. දළදා වහන්සේගෙන් රැස් විහිදුණා. මිසදිටුව කීවා රැස් විහිදවන්න මොකද බැරි? රැස් විහිදවන්න මන්ත්‍ර බලෙන් පුළුවනි. ඒ නිසා ඔය දළදා වහන්සේ විනාශ කරන්න කිව්වා. මිසදිටුව යෝජනා කළා කිනිහිරක් ගෙනල්ලා කිනිහිර කියන්නේ යකඩ තලන එක කිනිහිරක් ගෙනල්ලා තලන්න කිව්වා දළදා වහන්සේ. කිනිහිර උඩ දළදා වහන්සේ තේලා කුළු ගෙඩියෙන් ගැහුවා. දළදා වහන්සේ කිනිහිරිය කිඳාගෙන යටට බැස්සා. යකඩද පෙළහර පෑවා. උපාසකවරු සංඝයා සාදුනාද පවත්තලා කිව්වා බලන්ට රජතුමනි දළදා වහන්සේ පෙළහර පානවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැගී සිටිනසේක්වා කිව්වා. එතනින් අහසට පැන නැංගා. ඒත් පැහැදිච්ච නැති අය හිටියා. රජා පැහැදුනේ නෑ. ඇස් දෙකින් ධාතුන් වහන්සේලා බලලා පහදින්නේ ගොඩක් අය. ෆොටෝ ගන්නවා විතරයි. පහදින්න ගුණ වශයෙන්ම ගුණ මෙනෙහි කොට පහදින්න ඉගෙන ගන්න. ඒක ප්‍රඥාවේ ස්වභාවයයි. හොඳට මතක තියාගන්න දරුවනි මේ ගුණ මෙනෙහි කිරීම ආධ්‍යාත්මිකයි. ඒක ආධ්‍යාත්මික දෙයක්. ඒක ඇස් දෙකෙන් නතර වුණ එකක් නෙමෙයි. ඒකයි දැන් විශේෂයෙන් අපි ඔය ධාතු ප්‍රදර්ශන මේ ෆොටෝ ගන්නවට මම පුද්ගලිකව සම්පූර්ණයෙන් කැමති නැහැ. ඒකට හේතුව තමයි මේ ඇස් වලින් ෆොටෝ අරගෙන මේ ලාමක සතුටක් විඳිනවා. ආධ්‍යාත්මිකව ගුණයන් මෙනෙහි කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ බඳු ලෝකික තමයි අපි මේ වාසය කරන්නේ. ඒ නිසා දරුවනි අපි බොහොම කරුණාවෙන් කියන්නේ ආධ්‍යාත්මික දෙයක් හොයන්න. ආධ්‍යාත්මිකව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන්න. ආධ්‍යාත්මිකව ධර්මයේ සිහි කරන්න. ආධ්‍යාත්මික ශ්‍රාවක සංඝයා සිහි කරන්න. ආධ්‍යාත්මික හිස්සුනොත් ඒක පුරවණ එක ලේසි නෑ. ආධ්‍යාත්මයෙන් පුළුවන් අය දැන් බලන්න විමානවත් වල තියෙනවා එක මලක් පුදා වැටකොළු මලක් පුදා සුගතිය ගිහිලා තියෙන එක අම්මා කෙනෙක්. අපිට මල් ලක්ෂයක් පූජා කළත් හිත පිරෙන්නේ. ඇයි මේ ආධ්‍යාත්මික දිලිඳුකම? ආධ්‍යාත්මික දිලිඳුකමට ඒක ලේසියෙන් පුරවන්න බෑ. ඒක නෙවෙයි ආගම් වෙනස් කරන්නේ දිලිඳු. මම දැක්ක එක්කෙනෙක් කියලා තිනවා ආගම වෙනස් කරද්දි වෙනස් කරන්න ගිහිල්ලා එක තැනැත්තියක් කියලා තිබුණා මම බුද්ධ ආගම අතෑරිය කියලා. අතාරින්න තිබිලා නැහැ බුද්ධ ආගමක්. බුද්ධ ආගමක් තියෙන්න ඉපේ අතාරින්න. ඒ නිසා බුද්ධ ආගම කියලා එකක් නෙමෙයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මානසිකාර කරලා ආධ්‍යාත්මිකව ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණත් එක්ක තමන් සාරණ පිළිටන එක. ඒක නොතිබිච්ච කෙනෙකුට අතාරින්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික දෙයක් මේ පින කියන්නේ බාහිර එකක් නෙමෙයි. ඉනස වැටකොළු මලක් පූජා කරලා එක බත් පිඬක් පූජා කරලා කැවුමක් පූජා කරලා තව්තිසාව ඉපදිලා අද විශාල වශයෙන් පූජා කරනවා ආධ්‍යාත්මික හිස්. ඒ නිසා මේකේ සාර්ථක විසඳුමක් ආධ්‍යාත්මිකව ගුණධර්ම පුරුදු කිරීම, සරණ පිහිටා ගැනීම. එතකොට පින් කරගන්න පුළුවන්. එතකොට මේ ධාතුන් වහන්සේලා ඇස් වලින් බලන්න ඕනේ, ෆොටෝ ගන්න ඕනේ.
ඔය මේ ෆොටෝ පිස්සුව හිමම සනීප වෙනවා. එතකොට මේ ඒ විදිහට ආධ්‍යාත්මිකව යහපත ලබන්න පුළුවන්.